නිවන් දකින්න කියලා අපිව නියෝජනය කරලා නීතිඥ කණ්ඩායම්කාරයන් අවස්ථාවක් දෙන්න ඕන. කාමාරෙන් තමයි ගේට් එකෙන් ඇතුළට එන්ට්‍රයි ගේට්ටු හතරක් තිබ්බා. ගේට්ටු හතරක් තිබ්බා. ගේට්ටු හතර හැම එකකම විනාඩි 10කට වඩා අපිව ප්‍රමාද කළා. ප්‍රමාද කළා ටයිම් එක පාස් කරගත්තට පස්සේ දැන් මෙතනින් ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළට යන්න දෙන්නේ. එහෙමනම් ඉතින් ප්‍රධාන ගේට්ටුව ගාවටවත් එන්න බැයි නා අර ගේට්ටු ගාව විනාඩි 10 අපිව නතර කළේ මොන හේතුවකද කියලා අපි ගන්නෙ. මේ නිලවරණේ පටන් ගන්න වෙලාවත් පොඩි වෙලාවක් පහු වෙලා තියෙනවා. දැන් අවසන් තැනට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. දැන් මෙතනින් එහාට අපිට යන්න දෙන්න බෑ කියලා කියනවා. හැබැයි අපි අහනවා කවුද මේ අපිව වළක්වන්නේ කියලා. එතකොට විහාර දේවාලගම් පනතට අනුව දියවඩන නිලමේවරයා තොරාපත් කර ගැනීම සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමේ අයිතිය අපිට තියෙනවා. ඒ අයිතිය පනතේ කොහෙම වගන්තියකින්වත් වළක්වලා නැහැ. එහෙමනම් අපි අහන්නේ අපිව වළක්වන්නේ කවුද කියලා. දැන් අපි පොලිසියෙනුත් අහනවා වළක්වන්නේ කවුද කියලා. වළක්වන කෙනෙක් නැහැ. පොලිසිය කියන්නේ යන්න දෙන්න බෑ කියලා විතරයි. නිශ්චිත පුද්ගලයෙක් ඕනේ. දැන් පොලිසියට යන්න දෙන්න කෙනෙක් ඕනේ. එහෙම නැත්නම් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා කියනවා නම් යන්න දෙන්න බෑ කියලා. එතකොට මේ දළදා මාලිගාවේ පහුගිය කාලේ පුරාවටම වංචා දූෂණ රාශියක් සිද්ධ වුණා. ඒ වංචා දූෂණ තියෙන පුද්ගලයෝ මේ ඡන්දෙට ඉදිරිපත් වෙලා ඉන්නවා. මෙහෙමයි. අපි ඇවිල්ලා ඔබ්ජෙක්ෂන් එක දාගෙන ආවේ නීතිඥ මහතුරුත් එක්ක කතා කරලා මේ වෙලාවේ නම් වශයෙන් ප්‍රකාශ කරලා සුදුසු නෑ. අපිට තියෙන ඔබ්ජෙක්ෂන් එක අපි ඇතුළේදී නම් ගම් කියලා තමයි ඔබ්ජෙක්ෂන් එක දාන්නේ. ඉතින් ඒක දෙන්න අවස්ථාව තමයි මේ ඉල්ලා සිටින්නේ.